සූත්‍ර පිටකයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි සරුවචනාංශයේ යම් තැනක ඒක දේශනා කරාද ඊට අපේ කන්ට එනකන් මේක ආවේ කොහොමද කියලා පෙළක් තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මම දන්නවා මම මේ ප්‍රශ්නයකට කතා කරන්න කියලා අභිධර්මයේ නිදානයක් නැහැ. ඒක 1900 මේට අවුරුදු 1500කට විතර ඉස්සෙල්ලා අනුරාධපුරයේදී මේ ප්‍රශ්න නැගිලා තියෙනවා. මේ සූත්‍ර පිටක නිදානයක් තියෙනවා, විනය පිටක නිදානයක් තියෙනවා. ඒකට ධම්ම විනය කියලා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. මේකට අභිධර්මය කියලා පිටකයක් එකතු වෙලා තියෙනවා. ඒ පිටකයේ මුල් සූත්‍රායනවල තිබිලා නැහැ. ඊට පස්සේ ඒකට නිදානයක් නැහැ. ඒක නිසා මේක පසුව කරන ලද secondary data analysis එකක්. එහෙම නැත්නම් පසුව කරන ලද අර්ථකථනයක් කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඇවිල්ලා තියෙන පසුබිමේ වැඩිතරයක් විතර තියෙන අභිධර්ම පිළිගන්න කට්ටිය. ඉතින් අර පිළිගන්නේ නැති මෙවැනි සැක කරන අයට ප්‍රසිද්ධ වේදිකාවක් පවත්වලා ඒ වේදිකාවේදී අභිධර්ම පිළිබඳ උත්කෘෂ්ඨ දැනුම ඇති ස්වාමීන් වහන්සේ නමක් කිව්වලු ඒ පොතේ තියෙන ඔක්කොම විස්තර කාටවත් දේශනාවක් අවශ්‍ය නම් සරුවච්චන් වහන්සේ විසින් මාතෘ දිව්‍ය රාජා ප්‍රදාන කරගත්ත දිව මණ්ඩලයේ පාණ්ඩුකම්බල සෛලාසනේ ඉඳගෙන තුසිත දිව්‍ය ලෝකේ නෑ තාවතින්ස දිව්‍ය ලෝකෙදී මෙසේ දේශනා කරන ලදී කියලා නිදානේ ඕන ලියාගන්න කිව්වා. ඒ සංසය දීලා තියෙන නිදානයක් එතන. දැන් ඒක අපි සූත්‍රවල හැම තැනදීම පෙන්නනවා අපි යන්නේ પરම්පරාවක් තිබී. නොදන්න තැනකින් පටන් ගන්න එකක් නෙවෙයි කියලා. මේක පිළිබඳව කාට හරි දැනගන්න ඕන නම් මහා වග්ගේ පෙරවදන කියවන්න මේ මං කියන එකට විරුද්ධව සම්පූර්ණ කරුණු එලි කරලා පෙන්නලා දීලා තියෙනවා නාරදහම්දු. මේ අභිධර්මයේ පහත් කළ සලකන එක පිළිබඳව. ඒක හොඳට කියවන්න. කියනකොට ඒ අභිධර්ම රැක ගන්න හරියට පිටසක් ඉදිරියපත් වෙලා ඉන්නේ. නමුත් මේ බබා කාගේද කියලා කවුරුත් දන්නේ නැහැ. සූත්‍ර පිටකයේ තියෙන සුවිශේෂ නිදානයක්. හැම තැනකදීම නිදානයක් තියෙනවා. ඒ සාවත්ති නිදානන් කියලා හරිය ලියනවා. සූත්‍ර පිටකයේ විස්තර කරන හැම කෙනාම කියනවා සර්වඥාන්සේ පසුවීමට සාපේක්ෂව කතා කරලා තියෙන නිදාණයට සාපේක්ෂව කතා කරලා තියෙන නිසා සූත්‍ර පිටකේට අහිංසක නිදානයක් තියෙනවා. ඒක මනුස්ස ලෝකයක. දියන්නාංශයේ සම්බන්ධ මේ තාවතින්සේ පාණ්ඩුකම්බල සෛලාසන නිදානයක් නෙවෙයි. ඒක තමයි දේවවාදී ආගම් වල හැමතැනම තියෙන්නේ. දියන්නාංශේ ඉන්නවා තැනක උඹලට පේන්නේ ඒක උඩ තියෙන්නේ සාදු කියන වැදපක් කියලා. ඉතින් කියනකොටම අහන මිනිහා පහත් මට්ටමට වැඩෙනවා. මේකනේ අපි වගේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ. මනුස්ස ලෝකෙදී කියලා තියෙනවා. සර්වඥාන්සේ අසවල් තැන වැඩ ඉඳගෙන. සර්වඥාන්සේ කියන ඉතිහාසගත පුද්ගලයා මනුස්ස ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඔය කියන්නේ ඒබ්‍රහම් හිටියද නැද්ද කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. ඔය කියන අනිකෝ ශාස්ත්‍රවරු හිටියද නැද්ද කියන්නේ එච්චර දන්නේ නැහැ. මොකද ඒ ඉතිහාසය වෙන කට්ටිය කියනවා එහෙම තිබුණට මේ පේන්න නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා පේන්න නැතිකම උසස් දෙයක් කියලා. අපි කියනවා පේන්න නැතිකම ගුඪ ධර්මයක්. පේන්න ඉන්න ශාස්ත්‍රවරු ඉඳලා තියෙනවා ලෝකේ. එහෙම නැත්නම් මනුස්සකම. ඉතින් ඒ නිසා මේතෙන්දි ස්වාමීන් වහන්සේට සිද්ධ වෙනවා අපේ කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේට ඒ විදිහේ නිදානයක් සහිත කතාවක් අපි ඉදිරිපත් කිරීම හරහා නිදානයකින් තොරව පදබැඳුමක් ප්‍රබන්ධයක් වෙන්න පුළුවන් දෙයකදී වෙන්න තියෙන හානියත් නිදානයක් සහිත දෙයක් ඉදිරිපත් කරපුවම ඕනේ කෙනෙකුට නැවත සොයලා බලලා ඒක මේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ගතියත් ඒත්තු ගැනීමේ විශ්වසනීයත්වයක් ඇති කරගන්න වෙනවා. අන්නේ විශ්වසනීයත්වය ඇති කර ගැනීම සඳහා නම් ඥානාරාම ස්වාමීන් වහන්සේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ තෝරපේක දක්ෂයි. මොකද ඒ ශාංශ මෙහෙට ඉඳි ඉස්සලා පාලි විශේෂ පිළිබඳව සුවිශේෂ දැනුමක් ඇතුව විශ්වවිද්‍යාලය උගන්වලා තියෙනවා. ඒ නිසා විනය විශේෂයෙන්ම පාලි විනය උගන්වලා තියෙන පෙරදින විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන තියෙන්නේ WS කරුණාරත්න මහත්තයාගේ කේන් ජයතිලක මහත්තයාගේ. ඒවා ඒ කාලේ හිටපු විශේෂම චරිත. කේන් ජයතිලක මහත්තයා කියලා කියන්නේ පොතේ ගුරෙක්. මට මෙහෙම කිව්වට සමා වෙන්න. WS කරුණාරත්න මහත්තයා කියන්නේ යාගෙම ඉගෙන ගත්ත ෆුල්බ්‍රයිට් ස්කෝලර්ෂිප් එකක් අරගෙන ඒ ක්‍රමයට PhD එක ලියලා Taman ලියපු PhD එක බොරු කියලා ඔප්පු කරලා මැරිච්ච බොන මිනිස්සේ. WS කරුණාරත්න කියන කෙනා දන්නවනම් දන්න. ඉමීරියකවල ඡන්දෙල්ලෝ UNP එකේ. පුදුමාකාර තීක්ෂණ බුද්ධියක් තිබුණේ. හිටගෙන කියනවා මේ අපේ පුස්තකාලේ තියෙන පොත භික්ෂුවකගේ උරුමේ කියලා කාරණා 62ක් කියනවා විනාඩි 60ක් ඇතුළත භික්ෂුවක් කියන්නේ කවුද කියලා. ඒ කෙනා ඥාන සංසාර බලපෑව. කෙලිම බලපෑව. ඉතින් ඒ චරිතත් එක්ක හැදිච්ච නිසා ඒ සංසාර හොඳටම ත්‍රිපිටකේ අක්මුල්ලතුව සහිතව දානවා. අර්ථකථා දානවා. වචනයක නිරුක්ති හොයන දානවා. සංස්කෘත පදනම දානවා. ඉංග්‍රීසිය දානවා. ඒක දන්නේ පොඩි අපි වගේ නෙවෙයි බොහෝම කැමරෙන් නිසා වචනයක් දීපුවම කවුරු හරි ඒක හොඳට හපලා බලලා ඒකේ රූට් එක අරගෙන කියනවා මෙන්න මෙතනින් පටන් ගන්න. මේක රෝමන් පටන් ගන්නවක් මේක ඉන්දියාව පටන් ගන්නවා මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ 88 වෙනකොට
නිස්සන් වනේ මෙතන කවුරක්වත් හිටියේ නෑ මං හිතන්නේ. මම ආවිත් ඔය දේශනාවලිය පටන් ගත්තේ 12 වෙනිදා නම් මට මතක විදිහට 23 වෙනිදා තමයි නිස්සන් වලට මම මේ පැවිදි වීමේ අපේක්ෂකෙක් විදිහට ඇතුල් වුණේ. ඒතකොට මේ දේශනාව පටන් අරගෙන. දේශනාවට පටන් අරගෙන තියෙන ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ යම් කිසි දේශනාවලියක් නිසා අභිධර්ම දේශනාවලියක් සිද්ධ වුණා. සිද්ධ වෙනකොට නිසන් වණ්ඩත් ඒකේ දේශන බොහොම සම්පාතව ඒ දේශනා වුන්කන් දුන්න පටිගත කරලා ඒක අහනකොට අහලා භාවනා කරන පිළිස් ලොකු සංසි ළඟට ඇවිල්ලා කමඨහං සුද්ධ කරනකොට මම දන්න විදිහට ඒගොල්ලන්ට ලයිස්ට් ටික කටපාඩම් කරගෙන ඇවිල්ලා ප්‍රස්තාර ටිකක් ගහගෙන දැන් මේ ප්‍රස්තාරට අනුව තිබෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා තිබුණයි කියලා උදම්මනනවා. නමුත් භාවනාවක් යන්නේ නැහැ. ඒක ලොකු ස්වාමීන් වහන්සේට මම මේ කතා කරන්නේ අපේ මාතසි ඥානරාම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් කළා තියෙනවා. මේ කට්ටිය මේ අහන දේ වමාරනවා මිසක්කා භාවනා කරනවා නෙවෙයි. භාවනා කරනකොට මේක වැමෑරීක්ම බව දන්නෙත් නැහැ. වෙන දෙයක් කියන්නත් බෑ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? මේ දේවල් මේ බඩට වැටලා දිරවන්නේ නැතුව ආයෙ වමාරනවා. දෙඩට අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ඥානරාම ස්වාමීන් වහන්සේ අවශ්‍ය වුණා මේක පිරිසුදු කරලා කියන්න මේවා විශ්ිකරන්න ඕන දේවල් නෙවෙයි. නමුත් භාවනාවේදී වැදගත් වෙන්නේ මේ ප්‍රායෝගික දේ, වැටහෙන දේ ඔය ලයිස්ට් කටපාඩම් කිරීම, ප්‍රස්තාර කටපාඩම් කිරීම නෙවෙයි කියන එක. ඉතින් ඒකෙදී ඒක ඒත්තු ගැන්වීමට ගත්තේ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඒතකොට හිටියා කේමානන්ද ස්වාමීන් වහන්සේ. ඒතකොට හිටියා තව ස්වාමීන් වහන්සේලා. නමුත් කවුරක්වත් නෙවෙයි තෝරාගත්තේ. ඒක හරි තේරීමක්ද කියන එක අපිට තාම කියන්න බෑ. මෙවැනි අභිධර්ම දේශනාවක් පිළිබඳව ඇතිවෙච්ච පටලැවිල්ලකදී ඒක හරිමකට දාන්න ඉදිරිපත් කෙරුවේ ඉදිරිපත් කරගත්තේ කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ. කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා එතකොට ඥානාරාම ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ 82ක් 88ක් කියන අවුරුදු 6ක පුද්ගල සම්බන්ධයෙන්. මොකද ඒ ශාස්ත්‍රීය ඔය concept and reality, magic of the mind, ideal solitude පරිවර්තන වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා ඇසුරෙන් තමයි මේ බව තේරුම් ගත්තේ. කටුකුරුන්දී ස්වාමීන් මම දන්න විදිහට මේ වගේ සභාවක බණක් කියන්නේ ඒ දවස්වල කැමති උනේ නැහැ. අපවත් වෙන තත්ත්ව වෙනස්. ඉතින් ඒ තත්ත්වවලදී මේ කටුකුරුන්දී ස්වාමීන් තෝරා ගැනීම නිස්සාරණේ සමහර සංඝයාට අකමැත්තට හේතු වුණා. මේක අභිධර්මයට ගහන්න කරපු වැඩක් කියලා. නමුත් මම දන්න විදිහට එහෙම ගහන්න ඕන කමක් තිබුණේ නැහැ කටුකුරුන්දී ස්වාමීන්. මොකද උන්වහන්සේත් අභිධර්මයේ දාන්නේ. පිළිගන්න නොපිළිගන්න කියන වෙනම දෙයක්. ඉතින් දැන් එහෙම තත්ත්වයක් කරද්දී ධම්මජීව මෙතෙන්ට ආවේ. මම ආවේ ගිහියෙක් විදිහට මේ යුද්ධය යද්දි. මට තේරෙන්නේ නැහැ මෙතන යන්නේ කඩුපයිට් එක මොකද්ද කියලා. හැබැයි මගෙත් අදහස් වලට මගේ පුද්ගලයාගේ අදහස් වලට ඔය අදහස් කටුකුරුන්දී ස්වාමීන් රින් ගැව්වා. පුළුවන් තරම් කියලා දුන්නා මේ ලයිස්ට් කටපාඩම් කරන්න එපා. ප්‍රස්තාරානුව කල්පනා කරන්න යන්න එපා. ඉතින් මම ආර ඉගෙන ගත්ත විද්‍යා පසුබිම නිසා මට මේක හොඳට තේරුණා. විද්‍යාවෙන් කරන්නේත් අපි මේ ක්‍රේල් කරන එක. උණ්ඩ කොරුව නෙවෙයි, කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් කරන එක. ඊට පස්සේ අනික් විෂයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි පසුබිමක ඉඳගෙන විශේෂයෙන් මම වැඩියෙන් ආශ්‍රය කෙරුවේ කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒ ශාන්සේ පුළුවන් තරම් මේ නිවන දේශනා මම ආවට පස්සේ කරනකොට ඒකේ කටුසටහන් මට පෙන්නලා මෙන්න මේ කරුණ තමයි මම උද්දීපනය කරන්න හදන්නේ කියලා කිව්වා. එතන මම සංඝ සමාජයේ ජීවත් වෙනවානේ. විශේෂකල 23 නමක් විතර හිටියා. ඒ ඇත්තන්ට මේක මට අවංකව විවේචනය කරන්න බෑ. මොකද මම කටුකුරුන්දී ස්වාමීන්ගේ අතිසාර ගෝලෙයි. අතිසාර කියලා කියන්නේ ලෙඩක්. අතිසාර ගෝලෙයි. නිසා මයිලඟට ඇවිල්ලා හින්ට් කරනවා මෙවුවා ප්‍රතික්‍රියාවක් කියලා. නිවනේ නිවීම කියන්නේ ප්‍රතික්‍රියාවක් කියලා. කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදනවා මේ අභිධර්මයේ කියලා කියන්නේ භාවනාවට කරපු ප්‍රතික්‍රියාවක් කියලා. භාවනා නොකර පොත් පෙරලන කට්ටියගේ වැඩක් කියලා. ඉතින් මට තිබුණේ මේක පිළිබඳව දන්නේ නැහැ නේ. මම ওই දෙකම දන්නේ නැහැ නේ. අභිධර්ම දන්නේත් නැහැ. ප්‍රතික්‍රියාව දන්නේත් නැහැ. අන්නේ තත්ත්වය තමයි නිවනේ නිවීම. අපි දේශනාවලියට අහුන් කන්නේ ඒක පුල් වලියක් මෙතන තිබ්බේ. ඉතින් ඒ නිසා මට ඒකට ආසයි. සාමාන්‍ය මොකක් හරි වලියක් කරනවා, කඩුපයිට් කරනවා, පියාඹන පිළිසි හිට මෙහෙට යනවා නම් අපිට අප්පුඩි ගන්න විසිල් ගහන්න තරක් තියෙනවානේ. ඉතින් ඒක මම අත්දැක්කා. අත්දකින්නකොට මම සමාහලාට කටුකුරුන්දී සාංශික හේවනල්ල විදියට පහර දීම් වලට ඉදිරියට ගියා සීමිත මෙහෙයුම් වලට. ප්‍රසිද්ධ මෙහෙයුම් නෙවෙයි. පොඩි සීමිත මෙහෙයුම් වලදී එකන දෙන්න අල්ලගෙන ගහපු වෙලාවල් තියෙනවා. ඉතින් ඒක මේ ප්‍රසිද්ධ කරන්න හදන වෙලාවක් නෙවෙයි. අර සීමිත මෙහෙයුම ගෙලින්ම
බැටල් ෆ්‍රන්ට් එකට යන්න හදන වෙලාවක්. ඉතින් ඒ දේශනා කරලා දැන් මේ 1988 90ට 2008 2010ට අවුරුදු 30කට පස්සේ ඒ දේශනා කරපු ස්වාමීන් වහන්සේ පිරිනොම් පාල නැත්නම් අපවත් වෙලා පිරිනොම් පාව කියන්නේ වැරදි මං හිතනවා. අපවත් වෙලා මාස දෙකකට පස්සේ මගේ ඔළුවට එනවයි කියන එකත් දයෝපගත සිද්ධියක්.